ප්‍රීතිරාජ් වීරරත්න මහත්මයා. ඇත්තටම ඔබතුමාගේ සිනමා කෘති ගත්තට පස්සේ මේ නොම්බර 17 කියන එක සුවිශේෂී වෙනවා. ඔබතුමාටත් මම හිතනවා ඔබතුමාගේ ජීවිතේත් මේක ටර්නින් පොයින්ට් එකක්. එතකොට අපි නොම්බර 17 චිත්‍රපටය ගැන කතා කරද්දී මේකේ තියෙන රසබර මතක බොහෝමයක් තියෙනවා. ඒ මතකයනුත් මේ වෙලාව අවදි කරමු. නොම්බර 17 ෆිල්ම් එකෙන් ජනප්‍රිය නළු නිලියෝ හිටියා වගේම නවක නළු නිලියෝ ගොඩක් අයට මම chances දුන්නා මේ ෆිල්ම් එකේදීත්. උදාහරණයකට ගත්තොත් ලක්මල් ෆොන්සේකා සුප් වගේ චරිතය නිරූපණය කරපුවොත් ඔහු අවසානයේදී මිය යනකොට මම හිතන්නේ ෆිල්ම්ස් 40ක විතර වගේ රඟපාලා තියෙනවා. ඒත් ඒ වගේම අනිත් විශේෂ දෙයක් තමයි මේ චිත්‍රපටියේ ළමා කාලේ චරිත රංගපෑවේ ඔක්කොම මගේ නෙවිස්ලයි මගේ තුවයි. ඒ කියන්නේ විජය කුමාරතුංගගේ තරුණ කාලේ මේ පොඩි කාලේ චරිතය නිරූපණය කරුවේ මගේ බිරිඳගේ අක්කගේ පුතා කංචන වික්‍රමසේකර උ දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න ඉංජිනේර කෙනෙක්. එතකොට සනත් ගුණතිලකගේ කුඩා කාලේ චරිත රංගපෑවේ සංක ප්‍රසාද් ඔහු අද දක්ෂ නර්තන ශිල්පියෙක්. ඒ වගේම ඔහු මගේ එදත් දිනුම් අදත් දිනුම් ෆිල්ම් එකේ ඩාන්ස් ඩිරෙක්ට් කරුවේ සංක ප්‍රසාද්. ජීවන් කුමාරතුංගගේ කුඩා කාලේ චරිතය රඟපෑවේ රකිත් වරාවිටගේ ඒ මගේ මස්සිනාගේ පුතා. ඔහුවත් අද ජනප්‍රිය කෙනෙක් ලංකාවේ. එතකොට ඔහුගේ අයියා තමයි රහුල් රිෂික කියන්නේ මගේ තිත්ත ඇත්ත ෆිල්ම් එකෙන් මේන් ඇක්ටර් හැටියට ඇවිල්ලා ආදරණීය ප්‍රාර්ථනා කියන බ්ලොක් බස්ටර් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරූපණය කරපු රහුල් වරාවිටගේ. ඉතින් ඒ වගේ මේ තව ගොඩක් නවක නළුනිලියන්ට අවස්ථාව දුන්නා මේ නොම්බර 17 ෆිල්ම් එකේදී. ඒ වගේම මේ නොම්බර 17 ෆිල්ම් එක ඕකේ කතාවම හදලා ඕක හදාගෙන ආවේ ඇත්තටම 1982 වගේ කාලෙදී මම ඉංගලන්තේ ඉගෙන ගන්න කාලේ ඉඳලා මම හදනවා කතාවල්. නමුත් ඉතින් මගේ අතේ සල්ලි තිබුණේ නැහැ නේ. ඒකට ෆිල්ම්ස් කරන්න. ඊට පස්සේ ලංකාවට ආපස්සේ ඕකේ 83 ලංකාවට ඉන්නේ මම ඉගෙනගෙන ඉවර වෙලා. ඊට පස්සේ අර මම විශ්වවිද්‍යාලය රෙප්‍රසන්ට් කරා 122ක් විතර වගේ ආයතන විශ්වවිද්‍යාලයට. නිතර මට ට්‍රැවල් කරන්න තිබුණා ලංකාවෙන් පිටත. නොම්බර 17 ස්ක්‍රිප්ට් එක ගියා මේ අයිලන්ඩ් පත්තරේත් ගියා. නොම්බර 17 ෆිල්ම් එකේ ෆයිනල් ස්ක්‍රිප්ට් එක මම ලියන්න පටන් ගත්තේ අතනම මේ උඩුකුවනේදී ෆ්ලයිට් එකකදී. ඕක ලිව්වා මොකද ෆ්ලයිට් එකේ පැය ගාණක් ඒ කියන්නේ අදහස ආවේ එතන. නෑ අදහස කියන්නේ අතන ෆ්ලයිට් එකක යනකොටත් මේ ගොඩක් වෙලාවට මට හරියට ෆිල්ම්ස් වල අදහස් වෙනවා. මොකද හරිය එතන නිශ්ශබ්දතාවය තියෙනවා. ඉතින් බොහොම රිලැක්ස් වෙලාවේ ඕක ගියා අයිලන්ඩ් පත්තරේත් උඩුකුවනේදී ඕක ලිව්වේ මම මට මේ ලංකාවේ ඉඳලා ඇමරිකාවලට යන අතරතුරේ පැය ගාණක් නේ ෆ්ලයිට් එක. නොම්බර 17 ස්ක්‍රිප්ට් එක සම්පූර්ණයෙන්ම ලිව්වේ ඔය නඩු නිලියෝ ටික ඔළුවේ තියාගෙන ලියපු ස්ක්‍රිප්ට් එක ඕක. සහ මේ විශේෂයෙන්ම මේ නොම්බර 17 කියන නම යොදන්න විශේෂ හේතුවක් තියෙනවනේ. මොකද්ද මේකට පසුබිම් වුනේ? මගේ උපන්දිනේ ජූලි 17. 17 කියන්නේ මගේ වාසනාවන්ත මොකද අනිවාර්යයෙන්ම තමන් ඉපදිච්ච දවස වෙන්න ඕනේ. මගේ දෙසැම්බර් 10. ඒක තමයි. එතකොට ඔකට නොම්බර 17 කියලා නම දැම්මේ ඒකෙන්. එතකොට මම සාමාන්‍යයෙන් ඕන ෆිල්ම් එකක් පටන් ගන්න ඕන වැඩක් ෆිල්ම් එකක් විතර නෙවෙයි හැමදේම මම කරන්නේ ස්ක්‍රිප්ට් එකක් උරත් ලියන්නේ හැම මාසෙකම 17 වෙනිදා දවසකට. ෆිල්ම් එකක පළවෙනි ෂොට් එක ගන්න උදේ 9යි 17ට එකතු කරාම 17. ඉතින් මගේ අධ්‍යාපන සහතික ගත්තත් මගේ MBA එක මම පාස් වෙලා තියෙන්නේ දෙසැම්බර් 17 1982. ඉතින් ඒක 17 කියන එක මට මන් දන්නේ ඒක මොකක් හරි තියෙනවා ඒක ලොකු ආකර්ෂණයක් තියෙනවා ඇත්තටම. ඒ වගේම මේ නොම්බර 17 ෆිල්ම් එකේ තව විශේෂ දෙයක් තියෙනවා කියන්නත් ඒක මම හිතන්නේ ඔය Google කරාමත් බලන්න පුළුවන්. ඒච්චර අධික සෙනඟක් මං හිතන්නේ කිසිම ෆිල්ම් එකකට ලංකා ඉතිහාසෙ තිබුණායි කියලා. පුදුම සෙනඟක්. පැය දෙකෙන් දෙකට දර්ශන පෙන්නුවා. මානෙල් සිනමා ශාලාවේ මේ පොලිම පෙන්නයි කියලා පිහියනුමක් ගියා. ඒකෙන් එයා මැරුන්නේ බේරුණා. නමුත් ගැමුණු වත්තල සිනමා ශාලාවේ පිහියනුමක් ගිහිල්ලා ඒ පුද්ගලයා මැරුණා ඇත්තටම පොලිම පැනලා. ඒක Google කරාම ඔක තියෙනවා මේ බලන්න පුළුවන්. හරි විශේෂ දේවල් ගොඩක් වෙච්ච ෆිල්ම් එකක් නොම්බර 17 කියන්නේ. ඉතින් ෆිල්ම් එක ඉවර වෙලා ටික කාලෙකින් විජය නැති වුණා. ඒක විජය කුමාරතුංගට බලන්න බැරි වෙච්ච ෆිල්ම් එකක්. මොකද පළවෙනි ප්‍රින්ට් එක ඕකේ ගෙනාවෙත් හොංකොං ගිහිල්ලා මම තමයි ඒකේ මේ ෆස්ට් ප්‍රින්ට් එක ගත්තේ. ෆස්ට් ප්‍රින්ට් එක චෙක් කරේ මමයි හොංකොං ගිහිල්ලා ඩිල්මන් ජයරත්න මහත්මයාගේ
තමයි ඒක සකස් කරලා දුන්නෙත්. හොංකොං වලදී ඒ ෆිල්ම් එක මම බලලා ලංකාවට ගෙනල්ලා එම්පයර් සිනමා ශාලාවේ අපි පවුලේ අය විතරක් ෆිල්ම් එක බැලුවා. එතකොට විජය අයියා කොළඹින් පිට හිටියේ ෂූටින් ගිහිල්ලා. ඊට විජය කොළඹට ආවට පස්සේ මගෙන් ඇහුවා ප්‍රීති කොහොමද මේ ෆිල්ම් එකේ ෆ්‍රෙඩි මායි පිස්සු කෙලිනේ හොඳට තියනවාද කියලා. නමුත් ඔහුට අවාසනාවට වගේ ඔහුට මේ ෆිල්ම් එක බලන්න බැරි වුණා. ඒ වගේ රසබර මතක ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා මේ ෆිල්ම් එකේ ගොඩක් තියෙනවා. නම්බර 17 කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ චිත්‍රපටයක්. ඒකයි ඒක හරි පුදුමයි. කොහේ දැම්මත් කොයි වෙලාවෙ දැම්මත් දුවනොත් YouTube එකේ දාලා තියෙනවා ලක්ෂ 5කට ආසන්නව දැන් බලලා තියෙනවා. මෑතකදී ෆිල්ම් එක දැම්මහම ජයලත් කටුනායක ගැමුණු නිට්ටබු 35mm print එකක්. ඒක මේ ඇත්තටම මේ අර මේවා යනවා ලයින් සිටන් යන ෆිල්ම් එකකට. ඒත් දින 100ට වඩා දිව්වා එතන. ඉතින් ඒක හරි ආකර්ෂණයක් තියෙනවා. මොකද්ද කියන එක දන්නේ නැහැ. ඉතින් මට හිතා ගන්න බෑ. අනිත් එක මම දැක්ක කමෙන්ට්ස් වල දාලා තියෙනවා. කෙනෙක් දාලා තිබුණා අර නම්බර 17 ෆිල්ම් එක YouTube එකේ බලනකොට කමෙන්ට් එකක් දාලා තියෙනවා එක්කෙනෙක් මෙතෙක් සිංහල ෆිල්ම් එකක දැකපු හොඳම දෙබස් තියෙන්නේ නම්බර 17 කියලා. ඒක මට හරි සන්තෝෂයි. මොකද ඒක මුදලින් ගන්න පුළුවන් සතුටක් නෙවෙයි ඒක.